my channel. අද අපි try කරමු හරිම quick and easy recipe එකක්. මේක ගොඩාක් ගුණයි. මේ තමයි කුරක්කන් කැඳ. මම ලංකාවේ ඉන්නකොට හැමතිස්සෙම මේක බොන්න පුරුදු වෙලා හිටියා. අපි වැඩි ගණන් ගන්න නැතුණාට මේකේ ගොඩාක් ගුණ තියෙනවා. කැල්සියම් තියෙනවා කියනවා, digest වෙන lazy. එතකොට blood sugar control වෙනවා. එතකොට naturally gluten free, iron තියෙනවා. ඒ වගේ ගොඩක් ඒවා. Okay, then let's see how we gonna make it. මුලින්ම කුරක්කන් ටිකක් මේ විදිහට pan එකකට දාලා අපි ඒකට වතුර ටිකක් දාලා ඒක හොඳට කලවම් කර කර cook කරගන්නවා. ඒකම අපි ලුණු චුට්ටක් add කරගන්නවා. ඊට පස්සේ හොඳට mix කර කර මේක දැන් ලාරෝස පාට වගේනේ තියෙන කුරක්කන් ටික cook වෙනකොට හොඳට මේකේ පාට එන්න තද වෙනවා. මෙන්න මේ වගේ කුරහංසාටකේ පාට වගේ. ඊට පස්සේ අපිට සුදු ලුණු එකතු කරගන්න පුළුවන්. ඕනනම් ඉඟුරුත් පුළුවන්. මම මේ වෙලාවේ සුදු ලුණු විතරයි දාගත්තේ. සාමාන්‍යයෙන් කුරහන් කියන්නේ කුරක්කන් කියන්නේ ශීතල වගේ කැමක් කියලා තමයි කියන්නේ. ඉතින් අපිට අර වාතයක් ඒ වගේ නේක වැළක්වන්න තමයි අපි සුදු ලුණු මේවට ඇඩ් කරගන්නේ. දැන් අපි මේකට පොල් කිරි එකතු කරගන්නවා. ඔයගලන්ට ඕනම් පුළුවන් රේසින්ස් දාන්න, කජු දාන්න. එහෙම තමයි. ඕනනම් සීනි දාන්නත් පුළුවන්. මං සීනි ඇඩ් කරන්නේ නැහැ මේකට. මං ගාව කජු චුට්ටක් තිබ්බා. ඒ නිසා මම ඒ ටික එකතු කරා. මං ගාව ප්ලම්ස් තිබුණේ නැහැ. ප්ලම්ස් තිබ්බනම් තවත් ගොඩක් රසයි. මං කිව්වනේ මම sugar මේකට ඇඩ් කරන්නේ නැහැ කියලා. ඒ මොකද මේ මගේ ගෙනාපු dates වගේක් තිබුණා. මං ඒවත් එක්ක තමයි මේක සර්ව් කරේ. ඉතින් මේක හදලා බලන්න. මේක හරිම රසයි. ඊටත් වඩා මේක ගුණයි. ඕනම කෙනෙක්ට ටක් ගාලා හදා ගන්නත් පුළුවන්. මගේ මේ වීඩියෝ එකත් බලුවට thank you so much. Please do subscribe. Bye.